අපිට මතකයි ටැරිෆ් ප්‍රශ්න ආපු වෙලාවදී මෙතන කොච්චර හඬ නැගුවද? ඇයි එක්සත් ජනපදයට යන්න බැරි වුණේ? ගියපු කණ්ඩායම මදි නේද? ජනාධිපතිවරට යන්න පුළුවන් ගමන්. ඉන්දියාවේ මෙහෙම කට්ටිය ගියානේ. ඇයි ඕගොල්ලෝ ඉන්නේ? එතකොට මුළුමනින්ම මොකද්ද? එතකොට මුළුමනින්ම ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ යාලු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි කියන එක. දැන් ව්‍යාපෘතිය මොකද්ද? වෙන රාජ්‍යයක් රුසියාව යාලු කරගෙන මේක බේරගත්තේ නැත්තේ ඇයි කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ එකට මේක කියනවා. එකම කටින්. ඉතින් මොකද්ද මේ කියන්නේ? මේක විහිළුවක් නේ. ඒ නිසා අපි මේ ටැරිෆ් ප්‍රශ්න පිළිබඳ විශාල අවධානය සාකච්ඡා වෙමින් තියෙනවා. නෑ මනෝ කිව්වේ නෑ. ආ කියන්නකෝ. මනෝ කිව්වේ. අයිතන්ට නැද්ද? ඒ කියන්නේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා ඒ තැනට වැටුණා ඊට වඩා චුට්ටක් උඩට වැටුනේ. රයිට් මම කියන්න හදන්නේ මේ මම දක්න දේනේ කියන දේනේ හරිද මම දැක්කා ඔබතුමලා නෝන්ත ඒ කියන්නේ විපක්ෂ ඉන්නේ පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි අද පාර්ලිමේන්තුවෙන් එළියේ ඕගොල්ලන් එකට වාඩි වෙන විපක්ෂ ඉන්නවනේ දැන් ඔයා ප්‍රෙස් කොන්ෆරන්ස් එක තිබ්බා වාඩි වෙලා හිටියේ මම දැක්කා ඒ වාඩි වෙලා හිටියේ පාර්ලිමේන්තු විපක්ෂයත් එක්ක විතරද දැකන එකමුතුවක් හැටියට වාඩි වෙලා හිටියා අන්න ඒක හිටියේ රුසියාව ගැන කියපු අය මම දන්නේ නැහැ මම කියන්නේ විපක්ෂනේ හරිද මම දැක්ක ඔබතුමා වාඩි වෙලා හිටියේ එතන හිටියේ අල්ලපුටි හිටියේ මම දැක්ක ඒක හරිද රයිට් ඒ නිසා මම කියන්නේ හරිද විපක්ෂය කියලා මම පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි සලකන්නේ එළියෙත් මීට අවශ්‍ය ගෝසාවක් තිබෙනවා ඒ සියල්ල ඉතින් අපි මොකද කරේ දැන් මේ ටැරිෆ් ප්‍රශ්නේ බේරා ගන්නත් අපිට අවශ්‍යයි මෙතන රුසියාවෙන් අපිට තෙල් ලබා ගැනීම සඳහා අවශ්‍ය අපිට අවස්ථාව ලැබුණේ 11 සඳහා විවෘතව අපිට අවස්ථාව ලැබුණේ අපි එතෙන් සිට සාකච්ඡා කරන්න පටන් ගත්තා යම් සාකච්ඡාවල ප්‍රගතියක් තිබෙනවා ඉතා ඉක්මනින්ම තමුන්වහන්සේලාට ඒ ප්‍රගතිය පිළිබඳ වාර්තාවන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වේවි මම ඉක්මන් වෙන්නේ නැහැ රාජ්‍යන් අතර තියෙන සාකච්ඡාවන් මම පමණක් ඒක පාර්ශ්වන ක්‍රියා මේ ප්‍රකාශන කළ යුතු කෙනෙක් ස්ථාවර ඉන්නවා ඒතර අපි මේ බලශක්ති ක්ෂේත්‍රයේ මතුවේ හැකි ගැටලුව පාලනය කර ගැනීම සඳහා රජයක් හැටියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ඒ නිශ්චිත මොහොතේ අරගෙන තිබෙනවා ඒක මම වක්කීමෙන් කියනවා